හෙලෝ ගයිස්, අපි අද යනවා සුෂී කන්න. එහෙනම් එන්න අපිත් එක්ක යන්න. හරි ළමයි. අපේ ගෙදර ඉඳලා සුෂී රෙස්ටෝරන්ට් එකට පැය භාගයක දුරක් තියෙන්නේ. අපි දැන් තෙල් ගහගෙන යන්න පිටත් වෙන්නයි හදන්නේ. ගයිස්, අපි දැන් සුෂී රෙස්ටෝරන්ට් එකට ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් අපි බලමු මොනවාද ඇතුලේ තියෙන්නේ කියලා. වව්! බලන්නකෝ මේකේ තියෙන ලස්සන. හරියට නිකන් ජපානයේ සුෂී රෙස්ටෝරන්ට් එකට ගියා වගේ. දැන් ඉතින් සෞදි ඉන්න අයට සුෂී කන්න ජපාන් යන්න ඕනේ නැහැ. කොබරොල තියෙන නරිටෝ සුෂී රෙස්ටෝරන්ට් එකට ආවොත් ඒ අත්දැකීම රස විඳින්න පුළුවන්. මේක තමයි රෙස්ටෝරන්ට් එක ඇතුලේ තියෙන වයිබ් එක. හැම තැනම ලස්සනට ඩෙකරේෂන් කරලා. ඒ වගේම හරිම පිරිසිදුයි. ඔයාලට ෆැමිලි එකේ අයත් එක්ක එක්ක නැත්නම් යාළුවොත් එක්ක ඒ වගේම ඔයා ආදරය කරන කෙනත් එක්ක වුණත් ඇවිල්ලා සුෂී කන්න හොඳම තැන තමයි මෙතන. නරිටෝ සුෂි රෙස්ටෝරන්ට් එකේ කෑම ඕඩර් කරන්න තියෙන්නේ මෙන්න මේ QR කෝඩ් එක ස්කෑන් කරලා. ඔන්න බලන්නකෝ එහෙනම් අපි ඕඩර් කරපු කෑම මොනවාද කියලා. අපි ඕඩර් කරපු කෑම වලින් මේ තමයි මික්ස් ෆ්‍රයිඩ් රයිස් එක. ඒ වගේම මේ තියෙන්නේ අපි ගත්ත ශ්‍රිම්ප් ටෙම්පෝරා පෝෂන් එක. ඒ විතරක් නෙමෙයි. අපි සීෆුඩ් ටොම් යම් සුප් දෙකකුත් ඕඩර් කරා. තව මේ තමයි අපි ගත්ත නරිටෝ සුෂි ප්ලේට් එක. මේ තියෙන්නේ අපි ගත්ත රාමෙන් නූඩල්ස් එක. අපි තව මැංගෝ ජූස් එකකුත් ඕඩර් කරා.
අපි නම් කාලා ඉවරයි. ඒත් ඉතින් මගේ හස්බන්ඩ්ට රාමන් එක රහ වැටිලා තව එක අරගෙන කන ගමන් තමයි ඉන්නේ එයා. අපි ගෙදර එන ගමන් තමයි ඉන්නේ දැන්. ඉතින් බලන්නකො පාර දෙපැත්තේ තියෙන ලස්සන. ඒ වගේම අපේ ගෙවල් ඉස්සරහා තියෙනවා රෙස්ටුරන්ට් එකක්. ඒකේ නම ලීන් රෙස්ටුරන්ට් එක. දැන් ඔයාලට බලන්න පුළුවන්. තව චුට්ටකින් අපි එතනින් තමයි අපේ ගෙවල් ගාවට යන්නේ. එහෙනම් අපි මේ රෙස්ටුරන්ට් එකකින් කන ගමන් ඔයාලට හොඳ වීඩියෝ එකක් දෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් යාළුවනේ ඔයාලා අපේ වීඩියෝ එකට කැමති නම් සබ්ස්ක්‍රයිබ් කරලා කමෙන්ට් එකක් දාලා ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් අපි ආයෙත් අලුත් වීඩියෝ එක අරගෙන එනකන් ඔයාලා පරිස්සමින් ඉන්න. ඔයාලා හැමෝටම බුදු සරණයි.